චුට්ටක් මේක වැඩි වුණා ඉතින්. සෙලස්ට් එකෙන් මගේ ඕඩර් එක ආවා. ඉතින් ෆස්ට් ටයිම් තමයි මම කුක් කරන්න යන්නේ. ඉතින් මම මුලින්ම හදන්නේ පැස්තා ටික බොයිල් කරගන්න ඕනේ. පැස්ටා එක බොයිල් වෙනකම් මගේ ඉතුරු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික රෙඩි කරගන්න තමයි දැන් මම හදන්නේ. හරි දැන් මගේ මෂ්රූම් ටිකයි බෙල් පෙපර්ස් ටිකයි රෙඩි. පැස්ටා එක හදන්න තව මම යූස් කරනවා පැස්ටා සෝස් එක. මීට්ස් බෝල්ස් යූස් කරනවා. සොසේජස් ෆ්‍රයි කරගන්න මම යූස් කරනවා ඔලිව් ඔයිල්. මම පැස්ටා එක හදන්න සෙලස්ට් එකෙන්ම බඩු ටික ඕඩර් කරේ කියලා අයිදන්න. මොකද එයාලගේ බඩු අපිට ගන්න පුළුවන් පික්නි එකෙන් එහෙමත් නැත්නම් ඌබර් එකෙන්. මම වගේ උයන්න දන්න තිය ඕන තරම් ඇතිනේ. ඉතින් යාලට ලේසි ඉක්මනට පික්නි එකෙන් හරි ඌබර් එකෙන් හරි සෙලස්ට් එකෙන් බඩු ටික හරි මගේ පැස්ටා එක නම් දැන් රෙඩි. මම දැන් මේකේ වතුර ටික අයින් කරගන්න තමයි යන්නේ. මට ගම්මිරිස් අමතක කරලා තියෙනවා. පොඩක් මම ආයෙමත් සෙලස්ට් එකෙන් ඕඩර් එකක් දාන්න හදනවා. මම ඉතුරු ටික රෙඩි වෙද්දි මම හිතනවා සෙලස්ට් එකෙන් මට ගම්මිරිස් ටික ඉක්මනට එවයි කියලා. ඕකේ මගේ පැස්ටා ටික තැම්බිලා එක රෙඩි. ෆයිනලි මේක කුක් වීගෙන එද්දිම මගේ ගම්මිරිස් එකත් ඇවිල්ලා ඉවරයි. සෙලස්ට් හරි ස්පීඩ් නේ. සුබ වැඩි වුණාද මම දැන් මම යන්නේ මගේ සොසේජ් ටිකයි මීට් බෝල්ස් ටිකයි ඔලිව් ඔයිල්ස් දාලා ෆ්‍රයි කරනවා.